කවදාවත් අම්මට පිටුපාන්න එපා. අම්මා කියන්නේ මහ විශ්වීය ශක්තියක් තියෙන ගැහණියෙක්. අම්මා කියන්නේ මහ පුදුම විදිහේ හාස්කමක් කරන්න පුළුවන් ගැහණු කෙනෙක්. ඔය ලේ කිරි වෙනවා කියලා කියන්නේ නේ. ඒක හරි මම හිතන්නේ මේ අපේ මේ දේශනාව තුළින් බොහෝ විදේශගත වෙලා හිටපු දරුවෝ අම්මලා ගෙන්න ගත්ත විදේශ රටවලට එහෙ හිටපු දරුවෝ ආපහු ආවා අම්මලා තාත්තලා ගාවට. මොකද අපි මේ කරන හැම එකක්ම කරන්නේ අපේ අම්මට පින් සිද්ධ වෙන්න අර දැන් අපි කියන්නේ දැන් තන කුඩු ඇතුලේ මොනවද තියෙන්නේ නේද? රතු පාට සිනි ගඳ ගහන දුගඳ හමන කුණු ගඳ ගහන ලේ එහෙමනේ තන කුඩු ඇතුලේ තියෙන්නේ. එතකොට පොඩි එකා කට දිනනකොට තන පුඩුවෙන් මොනවද දෙන්නේ? දැන් කියන්න බලන්න කොතනින්ද ඔක මාරු වෙන්නේ? සත්තුඩකින් තන පුඩුව පළුදු කරොත් මොනවද දෙන්නේ? කිරියනවද? එන්නේලේ පොඩි ප්‍රමාණයකින් කොහොමද පරිවර්තනය වෙන්නේ? ඒක හාස්කමක් නෙමෙයි. ශීර ග්‍රන්ථි තියෙනවා. ලේවලින් නෙමෙයිද? නිසා මේ අම්මා කිව්වොත් බුදු වෙන්නත් පුළුවන්. එහින්දා ඒක හොද්දට කරන්න. අම්මාගේ වැඩේ. ඊට පස්සේ